ඔයා ළඟ තියෙන්නේ iPhone 6X එකක්ද? එහෙම නැත්නම් iPhone 7 එකක්ද? එහෙම නැත්නම් iPhone 8 එකක්ද? තාක්ෂණය ගැන හොයන වෙලාව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. සුපුරුදු පරිදි ඔයාලා අදත් මේක තුල ඉන්නේ Bimsara Tech Academy YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඔයාලා කැත්තේ තියෙන්නේ iPhone 6X එකක්ද? එහෙම නැත්නම් iPhone 7 එකක්ද? එහෙම නැත්නම් iPhone 8 එකක්ද? ඒ කියන්නේ මේකට මාකට් එකේ තියෙන old iPhone 3 ඒ කියන්නේ iPhone 6X එක, iPhone 7 එක, iPhone 8 එක. ඔයාලට මේවයි අප්ඩේට් නැති වුණත් මේනොත් ටිකක් ගොඩක් කට්ටිය යූස් කරන iPhone 3ක් අතර මේ iPhone 3 බලා ගන්න පුළුවන්. ඔයාලට මේ iPhone 3 portrait option එකට ෆොටෝ එකක් කැප්චර් ගන්න බෑ. ඒ කියන්නේ මේ iPhone 3ට ඒ කියන්නේ iPhone 6X එකට, iPhone 7 එකට, iPhone 8 එකට portrait option එක නෑ. මේ iPhone 3 portrait option එක support කරන්නේ නැහැ. මම දැන් ඔයාලට කියලා දෙන්නනේ ඔයාලා use කරන iPhone එකේ, ඒ කියන්නේ iPhone 6X එකේ, එහෙම නැත්නම් iPhone 7 එකේ, එහෙම නැත්නම් iPhone 8 එකෙන් portrait option එකෙන් ෆොටෝ ගන්න බැරුණාට ඔයාලා ෆොටෝ එක ගත්තට පස්සේ portrait option එක use කරලා ගත්තා වගේ ඔයාලට ෆොටෝ එක ලස්සනට edit කරගන්න පුළුවන් සුපිරි app එකක් ගැන ඔයාලට මේ app එකෙන් edit කරන්න ඔයාලට කිසිම දෙයක් කරන්න නැහැ. ඔයාලට තියෙන්නේ මේ app එකේ ෆොටෝ එක ඒකට දාන්න විතරයි. එතකොට ඔයාලට නිකම්ම portrait option එකෙන් capture කරපු ෆොටෝ එක වගේ බලා ගන්න පුළුවන්. ඔයාලට මේකට තප්පර ගාණක් කරන චූටි කාලයක් යන්නේ. ඒ කියන්නේ ඔයාලා මේ වෙනකොට කරන්නේ ඔයාලා portrait option නැති නිසා normal capture කරපු ෆොටෝ එකක් ඔයාලා Lightroom එහෙම නැත්නම් ඒ වගේ ෆොටෝ editing software එකකින් ඔයාලා ලොකු වෙලාවක් ගත කරලා මේක වටේ blur කරලා හදාගන්නේ. මේ app එකෙන් ඔයාලට කරන් තියෙන්නේ ඔයාලට portrait option එක use කරලා ගහ ෆොටෝ එකක් වගේ edit කරගන්න ඕන ෆොටෝ එක මේ app එකෙන් select කරලා කරගන්න විතරයි. එතකොට ඔයාලට නිකම්ම මේක ඔටෝම AI තාක්ෂණයෙන් කරන වගේ ඔටෝම portrait option එකට මේක කන්වර්ට් කරගන්න පුළුවන්. මේක මේ මම කිව්වට AI වලින් නේ මේක වැඩ කරන්නේ. නිකන් normal photo editing app එකක්. මම ඔයාලට දැන් එහෙනම් කියලා දෙන්නම් කොහොමද මේක කරගන්නේ කියලා. අපි නෑ වැඩි කතා නෑ. අපි යමු අපේ වීඩියෝ එකට. ඔයාලට වීඩියෝ එක කලින් පොඩ්ඩක් දැන් මතක් කරගන්න ඕන. ඔයාලා මගේ YouTube channel අලුත් කෙනෙක් නම් දැන් මගේ YouTube channel subscribe කරලා වීඩියෝ like එක දාලා set වෙන්න. හරිනම් අපි යමු අපේ වීඩියෝ එකට. ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ App Store එක open කරගන්න. මම මෙතන මගේ ෆෝන් එකේ App Store එක open කරගන්නවා. App Store එක මෙන්න මෙතන මේ open වෙන්නේ. ඔයාලා මේක search bar එකේ search කරගන්න focus කියලා. ඊළඟට ඔයාලට මෙන්න මේ විදිහට search result එක බලා ගන්න පුළුවන්. ඔයාලා මේක මෙන්න මේ තියෙන focus කියන app එක ඔයාලා මේක install කරගන්න ඕන. මම මේක මගේ ෆෝන් එකට install කරගෙන තියෙන්නේ. ඔයාලත් මේ app එක ඔයාලගේ ෆෝන් එකට install කරගන්න. මේ තියෙන්නේ මම දැන් download කරගත්ත app එක. ඔයාලට මේ app එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මම දැන් මේ app එක open කරගෙන යන්නේ. ඔයාලත් මේ විදිහට මේ app එක open කරගන්න. මේ app එක open කරන් පස්සේ ඔයාලට permission ඉල්ලනවා. මේ විදිහට ඔයාලා මේකේ permission දීලා මේ වගේ මේ interface එකට එන්න. මම ඊට පස්සේ මට portrait option එකට convert කරගන්න ඕන. ෆොටෝ එක මෙතන select කරගන්නවා. මෙන්න මේ ෆොටෝ එක තමයි මම select කරගන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔටෝම වටේ blur වෙලා portrait option එකට ගත්තා වගේ ෆොටෝ එක edit වෙලා එනවා. ඊට පස්සේ මෙතන යට තියෙන මේ circle එක touch කරලා ඔයාලට මෙතන මේ portrait එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේ ෆොටෝ එක තිබ්බේ. ඔයාලට මෙන්න මේ විදිහට portrait option එකෙන් capture කරා වගේ ෆොටෝ එක ලස්සනට capture වෙලා තිනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන යට තව editing tools ටිකක් තියෙනවා. ඔයාලට ඒකෙනුත් මේක edit කරගන්න පුළුවන්. ඒ වගේම පැත්තෙනුත් තව editing tools ටිකක් තියෙනවා. ඔයාලට මේකෙන් තව edit කරගන්න පුළුවන්. ඔයාලට මේ ෆොටෝ එක save කරගන්න ඕන නම් ඔයාලට මෙතන මෙන්න මේ තියෙන ඊතලය වගේ icon එකට ගිහිල්ලා ඔයාලට මේ save portrait කියන touch කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක save වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට මම තව ෆොටෝ එකක් edit කරලා පෙන්නන්නම්. මේ විදිහට portrait option එකට edit කරා වගේ මෙන්න මේ ෆොටෝ එකත් මම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ෆොටෝ එක ලස්සනට portrait option එක use කරලා capture කරපු ෆොටෝ එක වගේ ලස්සනට බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනින් මේ portrait එක අඩු වැඩි කරගන්නත් පුළුවන්.
ඔයාලට මේ ફોකස් කියන එකෙන් ගිහිල්ලා ඔයාලට මේ ફોකස් වෙන්න ඕන එක මෙතනින් අඩු වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම ෂාප් එක, ඒ වගේම highlight, vivid ඔයාලට මේ වගේම මේ විවිධ edit වර්ග තියෙනවා. ඔයාලට ඒකනොත් edit කරගන්න පුළුවන්. මම මේ විදිහට මේක තිබුච්ච විදිහට edit කරගන්නවා. ඔයාලට බලන්න පුළුවන් මේ ෆොටෝ එකත් මෙන්න මේ විදිහට තිබ්බේ portrait option එකෙන් capture කරා වගේ ලස්සනට මේකෙන් අපිට edit කරගන්න පුළුවන්. ඔයාලා ළඟ iPhone 6x එකක් එහෙම නැත්නම් iPhone 7 එකක් එහෙම නැත්නම් iPhone 8 එකක් ඒ කියන්නේ portrait option එක support නැති iPhone එකක් තියෙනවා නම් මම හිතන්නේ ඔයාලට මේ විදිහට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ ඔයාලට ෆොටෝ එකක් edit කරගත්තී කියන්නේ portrait option එකෙන් ෆොටෝ එකක් capture කරා වගේ ෆොටෝ එකක් edit කරගන්න අනිවාර්යෙන් මේ app එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝට like එකක් දාන්න. මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් යාළුවනේ කොහොමද මේ වීඩියෝ එක? අනිවාර්යෙන්ම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට තවත් කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම එයාලට share කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.